යේසු පිටයි. මම මේ සුභාරංචිය කියන්න තේරුමත් ඒකේ රහස් මට දෙවියන් වහන්සේ ඉදලා වරු රහස් තමයි මේ කාරණා නිසා මම දෙවියන් වහන්සේ ගැන කියන්න ගත්තා. කියන්න ගත්තම මේ කාරණාව එකයි උනේ මේ කතා කරන ලූක් පොතේ 38 8 වෙනි පරිච්ඡේදයේ 38 39 පදවල කතා කරනවා ඒ යේසුස් වහන්සේ සෝහන් ගේක ඉන්න මිනිස්සුෙකුට යක්ෂාත්ම 2000ක් විතර ඉන්නවා ගිඩියොන් කියලා ඒ සේනාවට අණ කරලා ඉවරලා මිනිස්සු සුව කරනවා. සුව කරලා ඉවරලා මේක ඉදන් කියනවා යේසුස් වහන්සේගේ පස්සෙන් එන්න ඒ මිනිස්සු අහනවා සුව කෙරුවා පස්සේ. ඒ මිනිස්සු ඉදන් කියනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කළ දේ කියලා කියනවා. ඉතින් ඒක ඇවිල්ලා 38 39 පදවල තියෙන්නේ. ලෝක පොතේ. ඉතින් මාව එක වචනේ මාව පුදුම ධෛර්යයක් වුණා. දෙවියන් වහන්සේ මට බොහෝ ආස්කම් කරලා තිබුණා ඒවා කියන්න. දෙවෙනි එක නම් එපිස පොතේ මාව ධෛර්යමත් වුණා. එපිස 6 18 19 20 ඉඳන් කියනවා සියලු යාඥා වලින්ද ඉල්ලීම් වලදී සියලු කාලවල ආත්මයන් වහන්සේ කරුණකට යාඥා කරන්න යම් සුභාරංචිය නිසා මම තානාධිපති බැඳුම් ලැබ සිටින ඒ සුභාරංචියේ රහස දැන් මේ බය නැතුව මාගේ මුඛයේ අර්ථන ලෙස කතාවෙන් බල මට ලැබෙන පිණිසත් මා විසින් කතා කර යුතු තිබෙන හැටියට ඒ ගැන බය නැතුව කතා කරන පිණිස සියලු සුද්ධවන්තයන් ගැනත් මා උදෙසත් නොකඩවා සියලු ඉල්ලීම් වලද අවදි සිට කියලා කියනවා. ඉතින් මට බය නැති වුණා මේ පදේ මාව පුදුම ජවයක් හම්බුණා, පුදුම ශක්තියක් හම්බුණා. ඉතින් මේ පද මේ දෙකම එකතු වුණා මට. මම සුභාරංචි කියන්න ගත්තේ ඒකයි. මට මගේ සාක්ෂි දෙනවා ජීවිතේ බොහෝ සාක්ෂි දෙනවා. දනුවල් ලැබු සාක්ෂි දෙනවා. දෙවියන් වහන්සේ තුයාල කරලා තුයාල බැඳ ඒවා තියෙනවා. ඒ තරම් අකීකරු කමටත් ඒක කීකරුණාම ආශිර්වාද අකීකරුණට මරණෙකුත් උනා. ඉතින් මම බයිබලයේ මම කියන කාරණාව උප්පැත්ති පොතෙන් නම් එළිදරව් පොතේ නම් තියෙන බයිබලයේ වචන තුල මනුෂ්‍යව ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේගේ ආත්මානුභාවයත් එක්ක යනවා නම් ඒ මනුෂ්‍යලා බලාපොරොත්තුවක් තියෙන සදාකාලික ජීවිතේ. ඉතින් මම නාරයන් කිල්ලපනේ ඉද්දි නාරයන් පිට බඩ ලොරියක තරන් ගියා. දැන්ට අවුරුදු 40කට උරුද්දී අපේ දුව නැති වුණා. ඇත්තටම ඒ හරි කනගාටු සිද්ධියක්. අවුරුද්දයි මාස දෙක දුවෙක්. ඒක මම දන්නේ දෙවනස පිළියරන අවුරුද්දයක් කියලා වගේ එන කාලෙදී ඉතින් සාමාන්‍ය ගණන් ගන්නේ නැහැ. ඉතින් අපි විශ්වාස කරුවේ නැහැ. ඇත්තටම කිව්වා ගියා ගැලෙවිම ලැබුවා. හැබැයි කියන්නේ පසුතැවිලි ආත්මම කෙරුවා කියලා හිතින් විශ්වාස කළා, මුඛයෙන් ප්‍රකාශ කළා. යේසුස් වහන්සේව පිළිගත්තා. පිළිගත්තාන් පස්සේ ඉතින් උන්වහන්සේගේ වචනේ මට පස්සේ ඉදලා වුණා. උන්වහන්සේ අපේ ආත්මය දෙවියන් වහන්සේව සංගවනවා කියලා කොලිසි 3:3 කියනවා. කාටත් එක උදුර ගන්න බෑ. යක්ෂයා කොච්චර ව්‍යායාම් කරොත් අපි විශ්වාස කළා, සිතින් විශ්වාස කළා, මුඛයෙන් ප්‍රකාශ කළා අපි යේසුස් වහන්සේ පිළිගත්තා. පස්සේ අපේ ආත්මය දෙවියන් වහන්සේ තුල සංගවන. ඒ තරම් දෙවියන් වහන්සේ අපේ ආත්මයට ප්‍රේම කරනවා. උන්වහන්සේ මහිමය ඒ මැවිල්ලේ මිනිස්සෙක් මම උන්වහන්සේ ජීවන උස්ම ගන්න. ඉතින් නික්මයම විශ්ව කියනවා දෙවියන් වහන්සේ ආඥා 10 නික්මයම විශ්ව පළවෙනි පදේ දෙවියන් වහන්සේ කතා කරන මේ සියලු වචන වදාළසේක මම වනහයි වහල්කමෙන් ගෙනා වූ එහෙනම් මිශ්‍ර දේශයෙන් නුඹ පිට ගෙනා වූ නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ මා හැර අන් දෙවිවරු ඇති නොසිටිදුයි. කිසිම දෙවි කෙනෙක් කිසිම රූපයක් කිසිම දෙයක් ගැන කතා කරන්න එපයි කියලා. කැපූ රූපයක් උඩ අහසේ වක්කත් පහත පොළේ වක්කත් පොළයට යට තිබෙන කිසිම දෙයකට සාමානත්වෝ සාදා නොගනු. ඊට නමස්කාර නොකරන්න, සේවය නොකරන්න. මක්කසාද නුඹේ දෙවි ස්වාමින් වහන්සේ වන මම අන්‍ය භක්තිකයන් නොවිශ්වන්නා වූ මට වෛර කරන්නන්ගේ තුන්වෙනි චතුර්වෙනි පරම්පරාව කෙරේ පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ දෙවි කෙනෙක්ය. මට ප්‍රේම කරමින් මගේ ආඥා පවත්වන දසදහස් ගණන් පරම්පරාවට දයාව පෙන්වන දෙවි කෙනෙක්ය. ඉතින් දෙවියන් වහන්සේ මට මේකෙදි මට දනුවම් කරපු කාරණාවක්. ඉතින් මේ දනුවම කිව්වේ මම දෙවියන් වහන්සේ දුද නයිපෙන් හතක් තියෙන රූපයක් ගියා අපේ මාමා කෙනෙක් ළඟට ගිහලා ගියා. මාමා ඉතින් කට්ටඩි වැඩ කරනවා. එයා දන්නේ යාගේ ඉතින් එයාගේ දැනුමනුනේ එයා කරන්නේ. ඉතින් මට ඇස්වහ කටවක් කියලා කිව්වා මාමා මට කිසිම දෙයක් හරියන්නේ නැහැ. මගේ සැලකිලිමත්කම නැහැ. මගේ ජීවිතේ මේ කිසිම උනන්දුවක් නැහැ. කඩා වැටලා මැරිලා හිටියත් තමයි ජීවිතේ. ඉතින් නයිපෙන් හතක් තියෙන රූපයක් ගියාලා ගහුවා. ගහපු දවසේම රෑ
දුව ලෙඩ වුණා නෝනත් ඊට පස්සේ නෝනා වට්ට රංගියා යාට බඩේ ලියන්න හැදුනා ඇඳෙන් පුංචි ඇඳකින් වැටුනේ දරුවා වැටුනේ වැටලා ඉතින් ඒක තමයි උනේ වර්ධ නෝනත් බය වෙලා කෑ ගැවුවා රෑ පස්සේ ඉතින් නෝනා වට්ට ගිහිල්ලා දවස් 3න් මම බඩෙන් ටිකට් කපුවා කිසි ප්‍රතිකාරයක් කරන්න නැතිව ළමයාට ඉතින් බඩේ ලිය නවත්තන්න තියනවා පස්සේ මම ඇවිල්ලා ගැසට් එකක් තුන එක විකුණලා ඉවරලා ජපාන් ගැසට් එක විකුණලා ප්‍රයිවට් කරන්න ගියා කිසි කෙනෙක් මාව බාරගත්තේ නැහැ ළමයාවත් එක්කලා බාරගත්තේ නැහැ ආයෙ මම නෝනා වට්ටට ගියා 6 වෙනි දවසේ හරියටම දරුවා අසනීප වෙලා 6 වෙනි දවසෙත් බඩේ ලියනවා නෝනා වට්ටේ යහපැත්තේ පාක් එකේ AOG සභාවේ පාස්ස ගෝල්ලලාගේ සභාව සුව කිරීමේ දේවමයක් තිබුණා. මම ඉතින් ගිහලා බැලුවා. දේවමයක් තියෙනවා සුව කිරීමේ යාඥා කරනවා. යාඥා කිරුවෙත් නැහැ පසුතැවිලුත් නැහැ. 725 සම්මාදම් වලට දාලා මම එන්න ආව පසුතැවිලුත් නැහැ. අනේ දුව රෑ නැති වුණා. 7 දවසෙන් දරුවා නැති වුණා. නයි පෙන 7යි 7 දවසෙන් නැති වුණා. පස්සේ අපේ අයියලා කැම්ප් එකක් ගියා. කැම්ප් එකක් යනකොට මට මේ බයිබල් පදේ මට ඇවිල්ලා තමයි පෙන්නුවේ මලවුන් වල්ලා අපි යනවා කියලා කැම්ප් එකක් ගියා ඒගොල්ලෝ කල්වරේගේ මගේ ලොකු අයියා අම්මා අක්කා ඔක්කොම ගියා කැම්ප් එකක් මේ දරුවා මැරලා මගේ අවුරුද්දයි මාස දෙක දුවෙක් ඉතින් මම ඊට පවවදා ඇත්තටම පෙට්ටිය ගන්න සල්ලි තිබුණේ නැහැ 275කට අපි මස්සිද තමයි පෙට්ටියක් කරන් දුන්නේ ළමයා වල්ලන්නේ ඒ තරම් අසරණ වුණා ඇත්තටම ජීවිතේ පස්සේ කිල්ලපනේ නාරායන පිටනම් කිල්ලපනේ අරන් ගිය කනත්තර කවදාකවත් නාරායනට බොරැල්ල කනත්තර ගියා නාරායනට ඒ කනත්තර ගිහිච්චා ඉතින් ඒ වල්ලා දාලා 7 දවසේදී මම මේ මැරිච්ච දවසේ දර කපලා ලිපට දාලා තේත් අදලා දුන්නා ඒ රූපේ බැලුවා ඒ මට කිව්වන් පස්සේ ඊට පස්සේ ඉතින් මට ඔබ දන්නේ නැහැ පස්සේ ආලා සමාව ඉල්ලන්න ඉතින් කොහොම ජීවිතේ යනවා ගියාන් පස්සේ මගේ ඊට පස්සේ තව ළමෙක් හම්බෙන්න කියලා තුමු පස්වෙනි පුතා 6 වෙනි පුතා හම්බ වෙනකොට 7 මාසයක් බට්ට. එතකොට මම කුඩු බොනවා. නන්නතරයි ජීවිතේ දැන් අවුරුදු 36කට ඊට පස්සේ සිද්ධිය වෙන්නේ 36කට පස්සේ ඉතින් කුඩු බොනවා පස් ගෝරසම තමයි බුලත් බීඩිය අරවම හැම જાති කසිප්පු ඉතින් ඒ දවස්වල ඒ නාකයන් පිට දාවරේ මාවතේ මම හිටියේ. ඉතින් අපේ අයියා රුපියල් 200ක් දෙන්න තිබුණා. අයියා ඉඳන් ගහලා ගනින් කියලා. අයියාත් හලාවත ඉඳන් වැල්ලේ ඉඳන් තමයි දෙවියන් වහන්සේ ගැන අහලා කොහොම හරි හේතු කියලා ළමයා ගැන යාඥා කරලා ලොකු දුව ගැන යාඥා කරලා ඒගොල්ලන් නහරයන් පිට ආව හේන් බැනුම් හාලා ඉතින් නන්නත්තර වෙලා තමයි ආවේ. අපේ භාෂාවෙන් කියනවා. ඊට පස්සේ ඉතින් අයියා දෙවියන් වහන්සේලා කල්වරේකට ගිහලා හොඳට යා ශක්තිමත් වුණා. ඒ දවල් මම කල්වරේට ගියේ මම එක්කන් ගියේ. මම එන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා. පස්සේ අයියා රුපියල් 200ක් දෙන්නා අයියට ඉලෝම් ගහලා ගන්නකෝ මම සරබඳයිනේ ගිහලා පෙල්ලෙන්න ගියා මාළු බයිසිකලෙට මාළු ගුවන්නේ අයියා එතකොට මාළු අයියාර මාළු වන්නේ මෙට හැවුණා මට කැපෙන පැත්ත හවුණා මෙහෙම කරලා කපලා ගියා මම 6ක් දැම්මා මේ මෙතනට කැපිච්ච පාට මම 6ක් දාලා ඇවිල්ලා අයියාට දැන් අයියා මරනවාමයි කිව්වේ මම ඒ තරම් අයියාට තරහවයි ඉතින් මිනිස්සුත් මාව කොටවන මම දන්නේ නැහැ කෙටවිල්ට හවු වෙනවා මාව ඒ දවස්වල කෙටවල මට මතක් වෙනවා මේ කාරණා සියල්ල පස්සේ මට පෙබරවාරි 8 වෙනිදා අත කැපුණේ 28ක් තෙල්ලගෙන මෙහෙම ඉන්නකොට බලගයක් තිබුණා අපේ ගෙවල් ඉස්සර බුරුවා ගහනවා රුපියල් 5ක් යාළුවෙන් සාකුරක් දානවා රුපියල් 2 දානවා රුපියල් 17 තදන් හිටියා දඩබඩ ගාලා වෙඩි තිබ්බා නින්ජා බහැලා ඒ දවස්වල අපේ ඒ ගමේ ගිනි කෙලිසා ගිනියවි ෂෝ එක ඊට පස්සේ තමයි ගැහුවේ ඒ සිද්ධීන් ඔක්කොම තියෙනවා මලගෙදරට වෙඩි තිබ්බා මම ඒතකොට මලගෙදර මට ඉතරයි වෙඩි වැදුනේ මම ඊට ඉස්සෙල්ලා මම මංකොල්ල කන්න ප්ලෑන් කරනවා සැලසුම් කරනවා නයින් හැම් දැකලත් නැහැ නයින් හැම් ගැන කතා කරනවා ආයුධයක් අතින් අල්ලවක්වත් නැහැ නමුත් මගේ මුලින් දැක්කම හරි හොඳයි කියලා තමයි පේන්නේ ඇතුළ මිනි වලක් වගේ ඇත්තටම ඉතින් ඒ තරම් තිත්තකමේ ආත්මයක් තුළ පෙරේතකමේ කුණු වෙන ශරීරය පෝෂණය කරගන්න පුල් වෑයම් කෙරුවා කාගේ හරි බෙල්ල මිරිකල කමන්න තමන්ගේ මල්ල පුරව ගන්න බොක්ක පුරව ගන්න තමයි දඟල හිටියේ ඉතින් කොහොම ඉන්නොත් තමයි මේ වෙඩි වැදුනේ ඉතින් වෙඩි වැදලා අපේ ලොකු අයියා ආව මම ගහන්න ගිය ලොකු අයියා ආවා ලොකු අයියායි විජේ කියලා මගේ අක්කයි දාගෙන මම දැන් ත්‍රිවිල් එක යනකොට බොරැල්ලේ කනත්ත ළඟදී මං මේ කොහෙද කියලා බොරැල්ලේ කනත්ත ළඟ මල්ලි කියලා කිව්වා
මං කිව්වා අයියේ මට බය හිතුණා. මං කිව්වා අයියේ යාඥා කරනවා. අයියා ඉඳපුවා යාඥා කරන මල්ලි බයට පයි යේසුස් වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ ජීවත් වෙනවා. යාඥා කරන්න කියලා කිව්වා. මම එහෙම යාඥා කරා. මට ප්‍රේම කරන යේසුනි මගේ පාපයට සමාව වෙන්න. මට වැරදි කරපිට මම සමාව දෙනවා. මගේ උස්ම වහන්සේ ගන්න කියලා මම කිව්වා. දෙවියන් වහන්සේ ස්තුතියෙන් මම ගිහලා හලාවතදී දෙන්නෙක් පිටි හිටියා 89ට වගේ මේ කාලේ මම හිතන්නේ 89 88ට වගේ මේ කාලේ පිටි තියලා දෙන්නෙක් ආවා. එක්කෙනෙක් මැරුණා මම ඉන්නවනේ ඔපරේෂන් එක යනකොට. එක්කෙනෙක් මැරුණා 100 තිබුණා. ඉතින් ඒ තරම් මම දවස් 10යි අතස් සනීපයි බඩ දිගටම පල්ලා තියෙන ඔපරේෂන් කරන්න දිගටම පල්ලා. ඉතින් අතස් සනීපයි බඩ සනීපයි දවස් 10යි දෙවියන් වහන්සේ වට ඊටසේ මම හැන්දෑව ටිකට් කපලා ආවා. කපලා වෙලා පාන්දරම පිටකොට ගියා. මම ඉතින් බෝකර වැඩක් කරලා එදා මට උදේ මම බයිබලය මට දීලා තිබුණා. බයිබලය මම බැලුවා. මට ආශිර්වාද කරන පොරොන්දු දක්වන පොරොන්දු දෙතර මතක නැහැ. දෙවනාස මට හැන්දෑවේ 3750කට ආශිර්වාදයක් කරුවා. ටී-ෂර්ට් එකක් කතා කරලා දුන්නා. බෝකර වැඩක් කරුවා. ඉතින් දෙවනාස මම එකෙන් බැගි ෂර්ට් තට්ටු 5ක් දැම්මා. ඒ දවස්වල බැගි ලොකු ෂර්ට් අන්න බැගි ෂර්ට් තට්ටු 5ක් දැම්මා. සෝරි තට්ටු 3ක් දැම්මා. තව හෝල්සේල් දෙන්න ගත්තා. ඉතින් හැම බිස්නස් එක කරගෙන ගියා. ඉතින් කරගෙන යනකොට දෙවන ශාස්ත්‍රවල ආයමත් දෙවන වහන්සේට විරුද්ධව පව කෙරුවා. ඉතින් අර ලෝකේ දේවල් දකින්නකොට ලෝකෙ මිනිස්සු ආශය කරනකොට ඒ මිනිස්සුත් එක්කලා ගිහිල්ලා ගනුදෙනු කරනකොට ඒ පාපේ තමයි ගනුදෙනු කරන්නේ හැමතිස්සෙම. තේරෙන්නේ නැහැ මේක. අර සභාවේ ගොඩක් කළා ගනුදෙනු කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔහොම වැඩි වැඩි තමයි දෙවන වහන්සේතුල දැනගත්තේ. නමුත් දෙවන වහන්සේ ප්‍රේමණීයයි. උන්වහන්සේ දඬුවම් කරලා තුයාල බැඳයි කියලා කියන්නේ. ඉතින් මම මේ සාක්ෂි තමයි මාව ධෛර්යමත් කෙරුවේ. මම මේ සාක්ෂි කියන්න ගත්තා. මම මහරගම පොඩි ව්‍යාපාරයක් කරපු කඩයක් තියෙන කඩේ නෝට කෙනෙක් ඇවිල්ලා මට අත් තියලා ආලේප කෙරුවා. මෝසස් වගේ බය නැතුව ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන කතා කරන සුභාරංජය කියනවා. ආලේප කරලා මාව යාඥා කරුවා. මම ඉතින් ඒ දවස්වල සුභාරංජය කියනවා. අයිමත් පව් කරනවා. මිනිස්සු කියන දෙවියන් වහන්සේ ගැන කියන පව් කරනවා. මොන හරි වරදක් කරුවා ඒක එහෙම පස්සට යනවා. දෙවියන් වහන්සේ යහපත්. උන්වහන්සේ මහිමය. ඉතින් ඒ නිසා මේ කාරණා තේරුම් ගන්න මාව ධෛර්යමත් කරුවේ අර පද දෙක තමයි. ලූක් පොතේ අර ආත්ම 2000ක් දෙතුනා ගිඩියන් කියලා ඒ සේනාවට අනකර ඒ මනුස්සයා සෝ වුණාන් පස්සේ ඒ මනුස්සයා දක්වා මම යේසුස්ගේ වහන්සේ පස්සේ එන්නද කියලා අහනවා. නෑ දෙවියන් වහන්සේ කළ දේ කියන්න කියලා ගමට. ඉතින් මම මේ වගේ සුභාරංචියකට ගත්තා. මේ සුභාරංචිය තමයි මම දැන් සුභාරංචි සේවය මේක කරන්නේ. මම දැන් මට ගොඩක් දේ මට දැනෙනවා. මට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි කතා කරමු විදිහට යේසුස් වහන්සේ ගැන උන්වහන්සේ ජීවත් වෙනවා. මේ මිනිස්සු විනාශ වෙනවා, මැරෙනවා. මේ මිනිස්සුන්ට බලය ඇතුව වැඩ කරන්න පුළුවන් මිනිස්යන් ගොඩනගන්න ඕනේ. ඉතින් මේ සුභාරංචි තුලින් තව බොහෝ මිනිස්සු ගැලවෙන්න යනවා. ඉතින් සාක්ෂි බයලතෝ කියන සාක්ෂිය කුණු වෙන්න දෙන්න එපා. Tamanට කරපු දේ කියන්න. දෙවියන් වහන්සේ පුදුම විදිහට තමුන්ට ආශිර්වාද කරනවා. සාක්ෂි අසන මිනිස්සු ආශිර්වාද කරලා ගැලවීමට එනවා. ඉතින් එහෙනම් යේසු පිටයි.